මෙයා ගෙදරින් නැති මේට වල දරුණු ටික. ගානවා අනම්මන කරනවා. මේ ආවලින් පස්සේ පොඩ්ඩක් එහෙම තිබුණා. ඊට පස්සේ අපි හදාගත්තා. මල්ලි. කඩපියන. දැන් කීයද අහන්න? මේ ළඟදී ආවා ඒගොල්ලන්ගේ අම්මලා අවුරුද්දට. අවිලා ඉතින් උදපදා කරලා ඉන්නවා. කියන්නේ ඒ කට්ටියට අපහසුයිද හදාගන්න. අම්මා විතරනේ ඉන්නේ. අරගොල්ල අසවුරානේ මෙයාගේ නංගිලා දෙන්න. එනේ මේ යක් අර ගෙදරින් ඉන්න ඇයිද මෙයා බය නැහැ. අම්මට බයයි. අර පිටට මෙතන කට්ටියක් තියෙනවානේ. ඒවල මිනිහා කවයි තියෙනවා හැදෙනවා. දැන් ඉන්නවා. එයාලා යනවද? ඔව්. දැන් අවුරුද්දට ඇවිල්ලා ඉතින් කතා බහ කරලා ඔක්කොම යනවා. දුර ගන්නවා. ඔව් තියන්න හැදුවේ නෑ. ඉන්නවා. කවුද? ඒ ගොයේ තියෙන බුම්මේ කෝකේ. දාවා කෝකේ යනවද? බුම්මේ. තාත්තා ඉන්නවා. තාත්තා? බුම්මේ. තාත්තා බුම්මේ ඉන්නේ. ඔයා කොහෙද? මං ගම්පා දිනුපි. කඩපිය. කොහොම ඉන්නේ? ඔක්කොම කට්ටිය එනවද බලන්න. ආව්. ඒ සමහර අයගේ කවුරුත් නැති අය ඉන්නේ. 10 11ක් ඉඳන් ඔය අර බලන්න ගියේ ළමයි කවුරුත් නැහැ. ඒක අම්මත් නැහැ තාත්තත් නැහැ. අයියා කෙනෙක් තමයි ගෙනල්ලා දීලා ගියේ. මට පොලිසියට ගියා මට වැඩක් වුණා ඌ මගහැරලා ගියා. එයා ඉන්නේ මෙයා තමයි හදන්නේ. එතෙන් තව ඉන්නවා. කට්ටිය ඒවා කවුරුත් දෙන්නේ. ඊයක දෙන්නේ නැහැ. ඉතින් අර දල් දීලා ඉන්න අය ඒකෙන් තමයි ගැට ගන්න යන්නේ. එයාලට වීදුමටවත් දෙන්නේ නෑ. කවුරුත් නැහැ. ඒ කියන්නේ ගෙනල්ලා බාර දෙනවා ඊට පස්සේ ඉන්න බලන්න. පොලිසියෙන් කියන්නේ මෙයා ඔය දෙන්නා පොලිසියෙන් ගන්නවා. ඒක පුරාද? එදෙනා උඩ. එයා දැන් ගොඩක් කල් ඉවරයි. ඉතින් ඒවා මෙහෙන් කඩ ගන්නවා. ඉතින් ඒගොල්ලන්ගේ ඥාතිත් නැහැ කවුරුත් නැහැ නම් දෙම කිසිම දෙයක් නැහැ. රජයේ දෙන්නද මෙයාලට? නෑ. ඒක රජයේ ව්‍යාපාරිකයන්ට දෙන්න. ව්‍යාපාරිකයන්ට තමන්ට කියලා ගේකුයි මේ වගේ එකුයි ඉතමයි ඔක්කොම තමන් සතු වෙන්නේ. නෑනේ මේක මේ ප්‍රදීප්ලගේ ඒගොල්ලන්ගේ අපි අතේ 1000 දෙනවා මාසේ. ලයිව් වෙලා ආරෙන්. පොඩ සීටි ඔක්කොම දාන්න. අද 1000 මාසෙට ගන්න. ඒගොල්ලන් කියනවා මේ නිසිලට කියනවා. ඒත් මේ කට්ටියගේ ආධාර වල ඔව් ආධාරයි අපේ ලැබෙන සල්ලි නැත්තම් කරන්න බෑ අමාරුයි. පෙන්ෂන් ගියේ කට්ටිය ඉන්නවා. අම්මේ අංකලු අර සින්දු කොටි කියන්නේ මේ කටානාසේ. කොටි පාල්මට යහද මෙහාද? පල්ලිය තියෙන්නේ. ඔව්. මම නම් ඉතින් ඇවිල්ලා තියෙන්නේ මේ. නෑ ඉතින් අපි කියන්නේ රට ඊශ්‍රායලයේ පුතා ඉන්නේ ඇමරිකාවේ. ඒගොල්ලෝ එනකන් ඉන්නේ. ඔව් ඉතින් මම ඒගොල්ලෝ නැත්තම් ඉන්නවා. මාරු ඒගොල්ලන් මේ දෙන්න. දැන් කරේ ඉන්නේ. යා ඉන්නේ තව එකක් තියෙනවා මැදලා ඉන්නේ. ඒකේ තමයි ඉන්නේ. ඒක පස් දෙනෙක් ඉන්නවා. ආ ඔය පස් දෙනෙක්. ඒ කියන්නේ ඒගොල්ලන්ට යන්න පුළුවන්. වැඩ පොළ කරගන්න පුළුවන්.